ඊසාන දිග සුළඟ එනකොට වහලට පොල්ලතු තමයි ගමේම දාලා තියෙන්නේ. හැබැයි මෙයාගේ වහලේ පොල්ලතු නෑ. වහලට උළු සෙවිලි කර තිබුණේ. චකඩෝ හොඳ ලොකු ගයක්. ගමේම තියලා තියෙන පොඩි මැටි ගෙවල් පොල්ලතු දාලා. එක ගයක් තියෙනවා බිත්ති බැදලා උළු දාපු. බිත්ති බැදලා උළු දාපු ගෙදර පදිංචියට එකෙක්වත් ගියේ නෑ. මේක දැන් කැලේ යට කරගන්න. ඊසාන දිග සුළඟ වැස්සද අවුරුදු දෙකක් තිස්සේ උත්සාහ කොටත් ගෙයි මැටි බිත්තිවල සවිය මැඩලන්නට සමත් නොවිය. බිත්තිවල තනින් තැන මැටි ඇද වැටීමෙන් වරිච්චි කෝටු තෙත් සුළඟට අසුවීම නිසා ඉන් මුල් ඇද දලුලා රිකිලිලා වැඩෙන්නට වුණා. අම්මට සිරි. ඒක තමයි ලොකුම ගේම. මම දන්නවා ඔයගොල්ලන්ට හොඳට තේරුණා කියලා. ඒ නිසා මම බෝඩ් එකේ ඇඳලත් පැහැදිලි කරනවා ඔයගොල්ලන්ට තේරුණා කියලා මම දන්න නිසා. දන්නවනේ. තේරුණා යතුස්. මම කිව්වේ මොකද මගේ ගෝලිය ගැන මම දන්නේ නැත්. දැන් සාමාන්‍ය වරිච්චි බිත්ති කියන්නේ කැලෑවට ගිහලා ගස් ටිකක් කපාගෙන මේ කියලා හිතන්න එක ගහක් හිටවනවා. මෙන්න තව ගහක් හිටවනවා. ඒ කියන්නේ ගස් කපන් ඇවිල්ලා හිටවනවා. මෙන්න තව කොටයක්. ඔබ හිටවනවා. හිටවල ඉවරලා පුතා උණපටි තියෙනවනේ උණ ගස්. උණපටිය අරගෙන මෙහෙම බඳිනවා. හරිද? දැන් මේ උණපටිය මේකේ බැඳලා ගැට ගහනවා. මේ පටියට එහා පැත්තෙනුත් උණපටියක් බඳිනවා. එහෙම බැන්දට පස්සේ මෙතන තියෙන බොක්ස් එකක් වගේ නේද? දැන් මේ පැත්තේ රවුන්ඩ් ලීයක් හිටවලා තියෙනවා, මේ පැත්තේ රවුන්ඩ් ලීයක් හිටවලා තියෙනවා. මේ පැත්තෙන් උණ පටියක් බැඳලා තියෙනවා, ඊට එහා පැත්තෙන් උණ පටියක් බැඳලා තියෙනවා. දැන් එතකොට මේ රවුමට මේ පැත්තෙන් පටියයි මේ පැත්තෙන් පටියයි ගෙවුවා මැද්දේ බොක්ස් එකක් හැදෙනවා. ඒ බොක්ස් එකට මැටි දානවා. මැටි ගුලි අරගෙන හොඳට තද කරලා දානවා. ඒක ඉවරුනාට පස්සේ ආයි උණ පටියක් බඳිනවා. බැඳලා මේ බිත්ති උඩට අරගෙන එනවා. දැන් අපි කොන්ක්‍රීට් දානවා වගේ අච්චුවකට කම්බි දානවා වගේ ඒ කාලේ එහෙමයි බිත්ති හැදුවේ. ඊට පස්සේ මේක වැහෙන්න හොඳ කපරාරුවක් ගහනවා. දැන් අපේ බිත්ති කපරාරු කරලා තියෙන්නේ. මෙතන තියෙන සිමෙන්ති ගලවත් ගඩොල් ගලවත් පේන්නේ නැහැ. බිත්ති දිහා බලුවා දැන් කපරාරු කරලා තියෙන්නේ. එතකොට මේ වරිච්චි බිත්ති කපරාරු කරලා තියෙන්නේ. මේ කතාව කියන්නේ දැන් ඔය හුළඟ ඇවිල්ලා අරවා මේ වෙලා ගෙදර කවුරුත් නැතිකොට මේ බිත්ති කපරාරු කරලා තීච්ච තැන්වල තීච්ච කපරාරු කොටස් කැඩුනා. දැන් මේක තනි කර වැහිලා තීච්ච එක මේ කපරාරු කොටස කැඩුනා. කැඩුනම සීතල සුළඟ ඇවිල්ලා මේකේ වැදුනා. කැලෑව කොච්චර ශක්තිමත්ද කියලා බලන්න. දැන් බිත්තියක් හදලා තිබුණා කපන් ආපු ගස් කොලින්. හරි කාලයක් දැන් මේ ගෙදර තිබ්බා. දැන් ආරච්චි තනතුරටත් ලොකු කාලයක්. දැන් ආරච්චි මැරිලත් ඉවරයි. ගෙදර කවුරුත් නැතිකොට තැන් වලින් උලම් පාරවල් එනකොට බිත්තියේ තීච කපරාරුව කැඩුනා. සීතල සුළඟ ඇවිල්ලා මෙතන වැදුනා. ඒ සීතල සුළඟ වදිදී මෙන්න යකඩෝ මෙහි මුල් ඇදලා දැන් මොකද්ද වෙන්නේ? මේ මුල් අදිනවා විතරක් නෙමෙයි මෙහෙන් අතු වෙන්න පටන් ගත්තා. ගේ අස්සේ ගස් පැලවෙලා. දැන් සීන් එක ක්ලික් වුණා. දැන් මේ අතු මුල් ඇදපු ගහක් ගේ ඇතුලේ. දැන් ඌලකට ඒක එල්ලෙනවා. දැන් එල්ලෙද්දි මොකද වෙන්නේ මේ බිත්ති වලට? දැන් මේ ගහ එන්න මහත් වෙන්න try කරනවා. දැන් බිත්ති වල මොකද වෙන්නේ? දැන් චිත්‍රය හොඳටම වවා ගන්නකො. අප්පට සිරි මේ ගේ කඩන් වැටෙන්න තමයි දැන් හදන්නේ. හුලඟට හෙල වෙනවා දැන් බිත්ති. ගේ ඇතුලේ ගස් වෙවිලා. එහෙනම් කැලෑවක් කියන්නේ මොනතරම් ශාස්ත්‍රීක මොනතරම් වේගයෙන් වර්ධනය වෙන තැනක්ද කියලා ඒකෙන් පැහැදිලි කරගන්න. දැන් පැහැදිලිනේ වැඩේ. හරි.